උණුසුම් පුවත් ලදසනින් ඔබ වෙත ගෙනෙන අපගේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් වෙත විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පැය 4කට පමණ පෙර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට කටයුතු කරන ලෙසයි දැනුම් දෙන්නේ. ඒ සඳහා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හැකිතාක් භාවිතා කරන ලෙසට ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා දැනුම් දී තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශය මේ වන විට ගංවතුර ආපදා තත්ත්වයකට පත්ව ඇති බැවින් ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මාර්ග බොහොමයක් ජලයෙන් යටවෙමින් පවතින බවයි වාර්තා වන්නේ. මේ වන විට කටුනායක ගුවන්තොටුපොළ නයිකන්ද ප්‍රදේශය ගංවතුරින් යට වී ඇති අතර කෝවින්න ප්‍රදේශයද ගංවතුර ආපදා තත්ත්වයට ලක් වී ඇති බවයි සඳහන් වන්නේ. මෙවන් උණුසුම් පුවත් රදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.